එළබටු වලින් පැහියක් කාලා තියෙනවද? මං නම් හිතන්නේ නැහැ කවුරුත් එළබටු වලින් පැහි හදලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු අද මේ රසම රස පැහිය හදාගන්නේ කොහොමද කියලා. එළබටු වල මදේ ඉවත් කරගන්නේ නැතුව තමයි අපි මේක කපා ගන්න ඕනේ. ලොකු ගෙඩි නම් ඔයගලන්ට කෑලි 6කට වගේ කපා ගන්න පුළුවන්. පොඩි ගෙඩි නම් කෑලි 4කට වගේ කපා ගන්න පුළුවන්. කපා ගත්ත ගමන් මම ඒක වතුරේ දාගත්තා. මොකද කහට පිපෙන හින්දා. දැන් මම ඒ වතුර ටික බේරලා ඒකට කහ කුඩුයි ලුණු කුඩු ටිකකුත් දාලා හොඳට අත ගාගෙන මේක ගැඹුරු තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. දැන් අපි බලමු එක කොහොමද කරගන්නේ කියලා. මෙන්න මේ වගේ හොඳට තෙල් ටික රත් වුණාම මේක හොඳට ඩීප් ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. මම අරන් තියෙනවා ලොකු ලූණු ගෙඩියක් මෙන්න මේ වගේ පොඩියට කපාගෙන කරපිංච ටිකක් යහමින් සුදු ලූණු මෙහෙම පෙති කපාගෙන තමයි මං අරගෙන තියෙන්නේ. සුදු ලූණුත් මේකට පාවිච්චි කරන්න. එතකොට මේ පැහිය හරිම රසවත්. මෙන්න මේ ගාන්න බලන්න තව ටිකක් මේක බැදෙන්න මම තියෙනවා. මෙන්න මේ ගානට බැදුනම හොඳටම ඇති. ඊට පස්සේ පිළිවෙලින් මම ලූණු ටික, සුදු ලූණු ටික, කරපිංච ටික බැද ගන්නවා. ඊට පස්සේ මැටි හට්ටියක් අරගෙන මම ඒකට විනාගිරි චුට්ටක් දාගන්නවා. වැඩි විනාගිරි දාගන්න එපා. ඊට පස්සේ මම ඒකට ලුණු කුඩු, කහ කුඩු, අබ කුඩු, ගම්බිරිස් කුඩු, ඒ වගේම උඹල කඩ ටිකක්. උඹල කඩ ටිකක් දාගත්තම ඇත්තටම රසයි. ඔගොල්ලෝ නිර්මාංශ නම් උඹල කඩ දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම කලවම් කරගෙන අර බැදගත්ත ටික ඔක්කොම දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ හොඳට ලුණු ඇඹුල් ටිකක් බලන්න ලුණු ඇතිද කියලා. ඊට පස්සේ මම මේකට සීනි චුට්ටකුත් එකතු කර ගන්නවා. මේ වෙලාවේ ලිප ඕෆ් කරගන්න මේ මම දාගන්නේ සීනි ටිකක්. මේ විදිහට තමයි අපේ පැහිය හැදිලා තියෙන්නේ. මේක හරීම රසවත්. ඉතින් ඔයගොල්ලෝ කොහොමත් තල්න බටු ගෙදරට ගේනවනේ. ඉතින් විවිධ ක්‍රමවලට තල්න බටු හදලා බලන්න. මං තව වීඩියෝ එකක් දාලා තියෙනවා මස් වගේ තල්න බටු හදන හැටි මදේ ඉවත් කරගන්නේ නැතුව. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ සේව් කරගෙන හදලා බලයි කියලා. එහෙනම් සුබ දවසක්.